හරි එහෙනම් ඒ වගේම අපේ NAK ඩෙස්ක්ටොප් YouTube channel සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ අද අපි ටිකක් වෙනස්ම දෙයක් පැත්තක් කතා කරන්න යන්නේ. අපි කතා කරන්න යන්නේ කොහොමද WhatsApp එක සාමාන්‍යයෙන් එදිනෙදා දේවල් ටික සාමාන්‍යයෙන් ස්පෑම් වදිනවා. ඒ කියන්නේ අපේ වීඩියෝ ගත්තොත් එහෙම මම ඔයාලට ඒකේ ස්ක්‍රීන් එකක් පෙන්නන්න. ස්පෑම් WhatsApp ස්පෑම් ඒ කියන්නේ අපිට ෆෝන් එකේ WhatsApp එක ලොග් වෙන්න බැරි අවස්ථාවක් වෙනවා. අනික ඔයාලට මතක් කරන්න ඕනම දෙයක් තමයි දැන් ලංකාවේ නෙමෙයි WhatsApp වල අලුත්ම විදිහට අප්ඩේට් එකෙන් පස්සේ අලුත් නීති වගයක් නීතිගත කරලා තියෙනවා. ඒ වගේ ඉදිරියට කතා කරන්න යනවා. ඔයාගේ සාමාන්‍ය ස්පෑම් එකක් හැදුනහම මේ විදිහට තමයි ඔයාගේ ඉන්ටර්ෆේස් එක දකින්න හම් වෙන්නේ. සාමාන්‍යයෙන් දවස් දෙක තුනක් මගෙත් ඇදිලා තියෙනවා. මගෙත් account එක සම්පූර්ණ නැතුව ගියා. දවස් දෙක තුනක් හරියන්න පුළුවන්. ඊට පස්සේ දිගටම හරියන ඒවාත් තියෙනවා. මම ඒක ඔයාලට අත්දැකීම් කියන්නේ මාත් පාවිච්චි කරලා කියන්නේ එහෙම වෙන්න හේතුව තමයි ඔයා group 5කට වැඩිය එදිනෙදා ඒ කියන්නේ හැමදාම වෙලාව ටයිම් එකකට වගේ මැසේජ් දානවා නම් 5කට වඩා. ඒ කියන්නේ බිස්නස් කරද්දී ඔයාලට දාන්න වෙනවා සමෙන් ගෲප් අපි කියමුකෝ 10ක් විතර. ඔයා ඒක account දෙක තියාගන්නේ තමයි හොඳ. මොකද ටග් ගාලා අපිට ඒ තරම් මේ WhatsApp එක ඇතුලේ ලබා දෙන්නේ නැහැ. අපිට පුළුවන් WhatsApp 5කට විතරයි උපරිම කිසිම ස්පෑම් එකක් මොනවත් නැතුව අපිට දාගන්න පුළුවන්. ඒ කියන්නේ මැසේජ් ෂෙයා කරන්න පුළුවන් උපරිම group 5කට විතරයි. මං කියන්නේ group විතරයි. ඒ කියන්නේ පෞද්ගලික WhatsApp මේවා නෙවෙයි. ඒ කියන්නේ ගොඩක් ඉන්න group එකකට තමයි මං කියන්නේ. normal එකකට නෙමෙයි. එහෙම තමයි මාත් කියන්නේ. පහක් මේකේ තියාගන්න, ඊටු පහ හරිය තියාගන්න. එහෙම කරොත් හරි. ඊළඟට ස්පෑම් වදින්න හේතු. ස්පෑම් වදින්න එක හේතුවක් තමයි මම මුලින්ම කතා කරා වගේ WhatsApp group 5 තියන්න පුළුවන්. ගොඩක් ඉන්න. ඊළඟට අසභ්‍ය වීඩියෝ දර්ශන. ඒ කියන්නේ අසභ්‍ය දේවල් ෂෙයා කරනවා නම් group වල ඉන්නවා නම් ඒවා තව කාට හරි දානවා නම් ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඒක නවත්තන්න. එතකොට ඔයාගේ ස්පෑම් වෙන්නේ නැහැ. ඒකත් WhatsApp හදලා තියෙන ආයතනේ ඒකත් නීතිගත කරලා තියෙනවා. ඊට පස්සේ දැන් අලුත්ම ඔප්ෂන් එක තමයි one time දාපු ෆොටෝ වීඩියෝස් බලන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. ඒක iPhone වලට විතරයි. සමහර Android version වලට වැඩ සමහර iPhone වලට විතරයි වැඩ. මම පාවිච්චි කරලා තියෙන ගොඩක් Android මම ගොඩක් ඒවා බලුවා. Nokia C20 බැලුවා, Samsung බැලුවා, Nokia 1.4 එක බැලුවා, Samsung Redmi ඒ හැම එකම වගේ බැලුවා. ඒවත් එක එක විතරයි පුළුවන් උනේ. අනිත් ඔක්කොගේම එක කරගන්න බැරි වුණා. මේ iPhone වලට විතරයි පුළුවන් කියන එක. ඒකත් මම ඊළඟට ඔයාලට කියලා දෙන්න. අද කතා කරන්නේ මේ ස්පෑම් සම්බන්ධ ස්පෑම් වදින්නේ කොහොමද, ස්පෑම් වදින්නේ නැතුව අපි වැඩ කරන්නේ කොහොමද කියලා. ඒක වෙන්නේ තමන් කරන WhatsApp එකේ. ඒ කියන්නේ දැන් අපි නිකන් අපි කියමුකෝ දැන් අපිට ත්‍රස්තවාදී ප්‍රහාරයක් ආවේ සරලවම ගත්තොත් ඒ විදිහට. ඒ කියන්නේ ත්‍රස්තවාදී කණ්ඩායමක් ගොඩනගන්න අපි හදනවා කියලා වගේ ෆොටෝ, ඉමේජස්, වීඩියෝස්, මැසේජ් යෙව්වොත් WhatsApp ප්‍රෝග්‍රෑම් ලිස්ට් එකක අඳුරගෙන අපේ account එක බෑන් කරනවා. එහෙම වුණොත් සාමාන්‍යයෙන් බෑන් කරනවා 24 hours බෑන් නුත් තියෙනවා. නැත්තම් සම්පූර්ණ ෆෝන් නම්බරේ ඉඳන් බෑන් කරනවා. සමහර ක්‍රම තියෙනවා පෙලක් ඒවා මේ නම්බර්
අන්ලොක් මේ අන්බෑන් කරගන්න පුළුවන්. සමහර ෆෝන් තියෙනවා ඒවා අන්බෑන් කරන්න බෑ. එහෙම මගෙත් තියෙන එක. ඒක මම හැමදාම බලන අන්බෑන් කරගන්න බෑ. හැම YouTube එකේ ගොඩක් වීඩියෝ බැලුවා. මගේ තියෙන දැනුමක් පාවිච්චි කරා ඒක කරන්න බෑ. ෆෝන් කඩේට ගිහිල්ලා දුන්නත් කියෙව්වේ ඒක අහපු ගොඩ ගන්න බෑ. ඔයා වෙන එකකට හදාගන්න කියලා. ඒක තමයි ඉතින් මගේ දැනුම ඔයාලට පෙන්වන්න එදිනෙදා පාවිච්චි කරන ඔයාලා WhatsApp දන්නවනේ. ඉතින් මම බිස්නස් තමයි පාවිච්චි කරන්නේ. ගොඩක් දේවල් වලට මගේ බිස්නස් account එක මම ඒක පාවිච්චි කරනවා ගොඩක් දේවල් වලට. ඒක මම කැමති දෙයක්. normal WhatsApp එකට වඩා බිස්නස් එක ටිකක් හොඳයි කියලා මම හිතනවා. ඔයාලට පේනද? මගේ මේ WhatsApp FB එක මම තමයි ඊළඟට දෙයක් තමයි ගොඩක් කට්ටිය දන්නේ නැති දැන් WhatsApp channel තියෙනවානේ. WhatsApp channel වලට යන්නේ කොහොමද කියලා. ඔයාලට පේනවාද මේ WhatsApp interface එකක් ඔයාලට පෙන්වන්නේ. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන මේ වගේ icon එකක්. ඒ කියන්නේ WhatsApp icon එක මැදට දැක්කලා දෙපැත්තේ අර router මේ සිග්නල් පෙන්නන icon දෙකක් වගේ තියෙනවා. එතනින් ගියාම තමයි මේ අපේ channels තියෙන්නේ. ඒ කියන්නේ WhatsApp channels තියෙන්නේ. ඔයාලට මෙතෙන් තව කාව හරි search කරලා ගන්න ඕන නම් ඔයාලට මෙතන පේන ඇති ඒක search කරන්න. උදාහරණයක් මගේ channel එක ගමු. මෙතන තියෙනවා මගේ channel එක. ඔයාලට පේන ඇති NAK desktop channel එක තියෙනවා මෙතන. මම ඒක දානවා. මම ඒක හැම මේ වීඩියෝ එක හැම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. නැත්නම් පළවෙනි කමෙන්ට් එකේ දාලා තියෙනවා. ඔයාලත් ගිහලා ෆලෝ කරන්න. දැන්ට ඉන්නේ ෆලෝවර්ස් තුන්ද නැහැ. ලොකු උදව්වක්. ඔයාලත් ඒක ෆලෝ කරලා තියනවා නම් මම ඒකට ගොඩක් වීඩියෝ දානවා. ඔයාලට ස්ටේටස් වීඩියෝ ඔන්න ස්ටේටස් වීඩියෝ එවන්නම් මට මෙහෙම එවන්න බෑ. YouTube එකට දාන්න බෑ. මොකද report වදින හින්දා සිංදු දාන්න බෑ. report වදිනවා. ඒ ගොඩක් හේතු මත ඒකින්ද අද කියලා දෙන්න එකයි අර ටික තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ WhatsApp හදාගන්න. ඊළඟට දැන් ඔයාලා WhatsApp දැන් අපි මේකට මේ කම්පියුටර් එකට WhatsApp ගත්ත කියමුකෝ. ඔයාලට හදිස්සිය වෙන WhatsApp එකක් ගන්න log out වෙන්න ඕනේ. එතකොට වැඩි හොයන්න දෙයක් නැහැ. මෙතන setting තියෙනවා. මෙතන log out තියෙනවා. log out වෙන්න පුළුවන්. ඔයාලට පේන්නේ ගොඩක් ඔප්ෂන් තියෙනවා. මෙහෙම තමයි WhatsApp එකේ වැඩ යන්නේ. හැබැයි WhatsApp එක PC එක ඩවුන්ලෝඩ් කරපුවම ස්ටේටස් දාන්න බෑ. ඒකින්ද තමයි මම ගොඩක්ම WhatsApp වෙබ් එක පාවිච්චි කරන්නේ. දැන් වෙබ් එකේ වුණත් පාවිච්චි කරත් හැකි. හැබැයි MB 10ට වැඩි වීඩියෝ එකක් තියෙනවා නම් ඒක ෂෙයා කරන්නවත් ඩවුන්ලෝඩ් මේ ෂෙයා කරන්නවත් ස්ටේටස් දාන්නවත් දෙන්නේ නැහැ. ඒක තමයි තියෙන වෙබ් එකේ ප්‍රශ්නේ. ඩවුන්ලෝඩ් කරොත් ඒක නෑ. මම තුනම පාවිච්චි කරනවා. ඒ කියන්නේ මයික්‍රොසොෆ්ට් ගිහිල්ලා වෙබ් එකට පාවිච්චි කරනවා. වෙබ් එක පින් කරලා පාවිච්චි කරනවා. normal WhatsApp එකක් පාවිච්චි කරනවා. කියන්නේ මේවා කරලා මොකද්ද අපි කියන්නේ සාමාන්‍යයෙන් ඩවුන්ලෝඩ් කරලා පාවිච්චි කරලා එහෙනම් ඉතින් අද ඔක් තමයි කතා කරන්න ආවේ. මේ වගේ තව වීඩියෝස් ඕන අපි ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් තව මට කියන්න බැරි අමතක වෙච්ච දේවල් තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාලා කියන්න. තව බලන කෙනෙක් දැනගන්න. එහෙනම් අප අමතක වෙනවට සබ්ස්ක්‍රයිබ් කරලා තියන්න අලුත් කෙනෙක් බලනවා නම් එහෙනම් වීඩියෝ ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් කරන්න. යා හැමෝටම ජය.